මම පාසල් යන වියේදී ලොකු ආසාවකින් හිටියා ඉංජිනේරුවෙක් වෙන්න. ඉතින් O levels වලට ඒ කාලේ අපේ තිබුණේ D සහ C විදිහට සයන්ස් වලටයි මැත්ස් වලටයි D's ගත්ත නිසා මගේ සීනියර් තිබුණේ A levels මැත්ස් කරලා ඉංජිනේර කෙනෙක් වෙන්න. හැබැයි ඒක එච්චර සුන්දර වුණ නැහැ. ඒ කාලේ තුලත ගොඩක් ක්‍රීඩාවන් වලට සහභාගී වුණ නිසා A level අධ්‍යාපනය මට යුනිවර්සිටි එකට යන්න පුළුවන් තත්ත්වයේ තිබුණ නැහැ. මට ලකුණු 8ක් මදි වුණා මැත්ස් කරලා ඉංජිනේරින් ෆැකල්ටි එකට යන්න. ඉතින් මට ඒ වෙලාවේ මන් දන්නේ නැහැ මොකද්ද මං කරන්නේ කියලා. ඉතින් මම හිතුවා ජර්මන් ටෙක් හරි ජපන් ටෙක් හරිට ගිහිල්ලා ඒ පැත්තෙන් යම්කිසි ටෙක්නිකල් එඩියුකේෂන් එකක් ගන්න. දෛවයේ මොකක් හරි දෙයක් තිබිලා මාව ෆයිනෑන්ස් පැත්තට යොමු වෙලා මම චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වුණා. වෙලා මට ෆයිනෑන්ස් මැනේජර් විදිහට ටොයෝටා ලංකා ආයතනයේ සේවය කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ වුණත් මගේ මතකයේ තිබුණේ මට ඉංජිනේර කෙනෙක් වෙන්න බැරි වුණා. ඒ වුණත් මට ඉංජිනීරින් කම්පැනි එක වැඩ කරන්න ලැබුණා. ඉතින් මම එක අවස්ථාවක් කරා ඒක මගේ සිහිනයක් තිබුණ නිසා ජර්මන් ටෙක් සහ ජපන් ටෙක් සහ ටෙක්නිකල් ස්කූල්ස් වල ළමයින්ව අපි ඉන්ටර්න්ස්ලා විදිහට අපි බඳවා ගන්නවා. මේ වෙනකොට එක අවුරුද්දකට 200ක් විතර අපි ඉන්ටර්න්ස්ලා අපේ ආයතන පරිසරයේ ඉන්නවා. ඒ කියන්නේ ටොයෝටා ලංකා ආයතන 18ක් ලංකාවේ තියෙනවා. ඒ ආයතනවල 200ක් වගේ වාර්ෂිකව පුහුණුව ලබනවා. මේ පුහුණුවන දරුවන් ඔටෝ ප්‍රොෆෙෂනල්ස්ලා විදිහට මිඩ්ල් ඊස්ට් රටවල් වල ඔස්ට්‍රේලියා, නිව්සීලන්ඩ් සහ එංගලන්තේ වන රටවල් වල වැඩ කරනවා. මේ ළඟදී අපි පළවෙනි වතාවට ජපානයට අපේ දරුවන් 5 දෙනෙක් ඔටෝ ප්‍රොෆෙෂනල් විදිහට අපි යවුවා. ඒගොල්ලෝ ඔකිනාවා නගරේ වැඩ කරනවා. මේ දරුවෝ 5 දෙනා මං හිතනවා ඔපචුනිටි එකක් ලබා දෙයි අනිත් දරුවන්ට ඒ ඔටෝ ප්‍රොෆෙෂනල්ස්ලා විදියට ලොව ජය ගන්න. ඉතින් මම දකින්නේ අද මම ෆිනෑන්ස් මැනේජර් විදියට ජොයින් වෙලා අද ප්‍රථම ලාංකික මැනේජින් ඩිරෙක්ටර් සහ CEO ටොයෝටා සමාගමේ 100%ක්ම ටොයෝටා මෝටර් කෝපරේෂන් එකට අනුබද්ධ ආයතනයක්. ඉතින් මම හිතනවා මේ අවස්ථාව මේ අපි පෙන්නන මේ ස්කිල් එක්ස්පෝ එකේ පෙන්නන මේ අපේ පරිසරය යම් තාක් දුරට අපේ දුවදරුවන්ට රුකුලක් වෙයි. ඉංජිනියර්ස්ලා ඩොක්ටර්ස්ලා වෙන විතරක් නෙමෙයි ලොව ජය ගන්න පුළුවන් ඔටෝ ප්‍රොෆෙෂනල්ස්ලා වෙලා. ඒකේ ගොඩාරියක් ස්කෝප් එක තියෙනවා. ඉතින් මම හිතනවා මේක හොඳ අවස්ථාවක් අපි රජයෙන් ලබා දුන්නා අපිට මේ අපේ ඒ තියෙන ඔටෝමෝටිව් ඒරියා එක අපේ දරුවන්ට දරුවෝ කොහොමත් ඔයගොල්ලෝ කැමති මෝටර රථවලට ඒ අතරතුර ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ටොයෝටා ඩ්‍රීම් කාර් ආර්ට් කම්පිටිෂන්. අපි සියලුම ලංකාවේ සියලුම පාසල් වලට මේක ව්‍යාප්ත කරලා තියෙනවා. අපි ලබන අවුරුද්දෙත් අපි රාජ්‍යයත් එක්ක සම්බන්ධ වෙලා මේක ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලුම පාසල් වලට ඒ හරහා අපේ දරුවන්ගේ ඒ කුසලතා හැකියාවන් අපි ලොවට පෙන්වන්න තමයි අපේ අරමුණ. ඉතින් මම ඔයගොල්ලෝ සියලු දෙනාටම ඉන්වයිට් කරනවා, ආරාධනය කරනවා අපි හා සමග බැඳෙන්න ලබන අවුරුද්දේ ඩ්‍රීම් කාර් ආර්ට් කම්පිටිෂන් එකට ටොයෝටා ලංකා සමගම සමාගම